Hi ළමයි. වෙල්කම් ටු පිංචි කිචන්. අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ රස මැකරෝනි එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් යමුද අපි හදාගන්න. මුලින්ම මේකට ඕන කරන කැරට්, ලීස්, ලුණු, අඹේ, සුදු ලුණු වගේ දේවල් ටික අපි වෙන වෙනම මේ විදිහට කපා. ඊළඟට ඒකට අපිට කරපිංචා ටිකකුත් ඕන. මම මේකට සොසේජස් කරල් තුනකුත් ගන්නවා. ඔයාලට සොසේජස් ගෙදර නැත්නම් මේක නිකන් උනත් හදාගන්න පුළුවන්. සොසේජස් වෙනුවට ඔයාලට මේකට චිකන් උනත් තියනවා නම් එකතු කරගන්න. මම මේක තවත් රස කරගන්න ඕනේ නිසා බිත්තර දෙකකුත් ගන්නවා. මොකද බිත්තර දැම්මම මොන කෑමුණත් රස නැහැ. ඊළඟට අපි මැකරෝනි ටික තම්බ ගන්න ඕනේ. මම නම් මේක තම්බ ගන්න යන්නේ රයිස් කුකර් එකේ. මුලින්ම රයිස් කුකර් එකට මැකරෝනි ටික දාලා අපි ඒකට ලුණු ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. ඊළඟට කහ කුඩු පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට බටර් ටිකක් දාගන්නවා. ඔයාලට බටර් නැත්තම් මේ වෙලාවේ පොල් තෙල් ටිකක් හරි දාගන්න පුළුවන්. එහෙම කළාම මේ මැකරෝනි එකින් එකට ඇලවෙන්නේ නැහැ අර තියෙන තෙල් ගතිය නිසා. ඊළඟට මම මේකට එකතු කරගන්නේ නටන උණු වතුර ටිකක්. මොකද මට මේක ඉක්මනටම තම්බ ගන්න ඕන නිසා තමයි මම මේ වගේ දෙයක් කළේ. නැත්නම් ඔයාලට එකපාර ඇල් වතුර තියලම මේක රයිස් කුකර් එකේ තම්බ ගන්න පුළුවන්. ඊළඟට මම මේක මේ විදිහට පියනෙන් වහලා රයිස් කුකර් එකේ ස්විච් එක ඔන් කර ගන්නවා. හරියටම මට මේක තම්බ ගන්න විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. මම ওই හරියට විනාඩි 5කින් තමයි ඕක ඇරලා බලන්නේ. දැන් අපේ මැකරෝනි එක අපිට ඕන ගානට තැම්බිලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ මේක එකින් එකට ඇලිලවත් නැහැ. ඒ අපි අර බටර් දාගත්ත නිසා. ඊළඟට අපි මේක මේ විදිහට පෙරා ගන්නා වතුර අයින් කරගන්න ඕනේ නිසා. දැන් අපිට තියෙන්නේ මේ මැකරෝනි එක ටෙම්පරාදු කරගන්න. ඒ නිසා මුලින්ම මේ විදිහට වළඳක් ලිපේ තියලා ඒක රත් වීගෙන එනකොට අපි ඒකට තෙල් ටිකක් මේ විදිහට දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේකට මුලින්ම අබ ටිකක් එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට තලාගත්තු සුදු ලුණු, කුරුඳු පොතු, ඒ වගේම තමයි අපි කපාගත්තු ලුණු, අම්බිරිස්, කරපිංචා ඒ ටිකත් මේ ගමන්ම මේකට එකතු කරගන්නවා. ඇත්තටම මේ මැකරෝනි එක එක කට්ටිය එක විදියට හදනවා. මේ ගොඩක් දුරට අපි කන විදිය තමයි මම ඔයාලට පෙන්නන්නේ. දැන් මේ ටික මේ විදිහට අපි තෙලේ හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට අපි කපාගත්තු කැරට් ටික මේකට මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් අපි මේ විදිහට ටික වෙලාවක් තෙලේ ටෙම්පරාදු කරලා මම මේ වෙලාවේ එකතු කරගත්තේ නෝසුප් කැට භාගයක්. ඊළඟට මම මේකට කපාගත්තු සොසේජස් ටික එකතු කරගන්නවා. ඊළඟට මේක මේ විදියට හොඳට කලවම් කරගෙන අන්තිමටම තමයි මම මේ ලීක්ස් ටික එකතු කරගත්තේ. ඊළඟට මම මේකට ලුණු කුඩු පොඩ්ඩක් එකතු කරගන්නවා මේ විදිහට. දැන් මම මේකට බිත්තර එකතු කරගන්නවා. බිත්තර එකතු කරගද්දී අපි මේ විදිහට වෙන වෙනම එකතු කරගන්නවා නම් තමයි ගොඩක්. මොකද එක බිත්තරයක් හරි නරක් වෙලා තිබ්බොත් අපිට මේ කෑම එකම අයින් කරන්න වෙන නිසා මම මේ විදිහට ඊළඟ බිත්තරෙත් වෙනමම කඩලා තමයි මේකට එකතු කරගත්තේ. අපි දැන් මේක මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම මේකට මේ විදිහට කැරමිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට ඔයාලා කන සැර අනුව මේකට ඒ කැරමිස් එකතු කරගන්න පුළුවන්.
ඊළඟට මම මේ විදිහට ගම්මිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා. කහකුරු චුට්ටකුත් මේ විදිහට එකතු කරගෙන මැකරෝනි ටික ඔක්කොම මේකට හලා ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ මේක ආයෙමත් සැරයක් හොඳට කලවම් කරගන්න එක. අපේ ටෙම්පරාදුර මැකරෝනි එකත් එක්ක හොඳට කලවම් වෙන විදිහට අපි මේක මේ විදිහට කෝරුගා ගන්නවානේ. දැන් ඉතින් තියෙන්නේ මේ විදිහට ප්ලේට් එකකට බෙදාගෙන කන්න තමයි ළමයි. ගොඩක් කට්ටිය මේක හදද්දි සෝස් දාගන්නවා. හැබැයි මම නම් සෝස් දැම්මේ නැහැ. ඔයාලා පැන් රසට ගොඩක් කැමති කට්ටිය නම් ඔයාලට පුළුවන් මේක හදාගද්දිම සෝස් එකතු කරගන්න. මම ඉතින් මේක තව ටිකක් ලස්සන කරගන්න ඕන නිසා කපාගත්තු ලීක්ස් කැරි ටිකක් අන්තිමටම උඩින් දාගත්තා. පැත්තකින් චූට්ටක් සෝස් දාගත්තා. මොකද කියන්නේ? ඔයාලත් දැන් හදලා බලනවද? ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් පිංචි කිචන් එකෙන් මාව බලාගෙන යහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.